Hari kerja lagi mas. Sampai bersama berapa sekitar orang sama ini lah kembang kami sampai sobat sampai manggalan. Takkan bisa berdiri tangan sampai bertahan bahawe. Sampai dalam mawar bahawe sampai sanggar. අපේ ආයුර්වේද මධ්‍යස්ථාන ගොඩනගනකොට අපි එකක් කල්පනා කරා. ඒක තමයි විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දියුණු කරන්න අවශ්‍ය කරන පරිපාලකයන් අපි සකස් කරන්න ඕන අපේ දේශීය ජනතාවට. ඒ සඳහා අපි විවිධ උපදෙස් ආයුර්වේද වෛද්‍යකරණය සම්බන්ධයෙන් ගන්න උදවියන් වගේම අපේ වෛද්‍ය තුමියලා දෙන්නෙක් ඉන්නවා. මේ තුමියලා වගේම අපි සභා ගන්න. ඒ අනුව තමයි අපි මේ වත්තල නන්දල ප්‍රදේශයේ අපේ ආයුර්වේද මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කරලා වැඩි දියුණු කරලා පාස්කම් සලසලා ඒකට අවශ්‍ය වස්තුතාව හදා ගන්න තීරණය කරනවා. ඒ වගේම අපි දන්නවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අපේ රටේ ප්‍රචලිත ඉතාම වැඩි ජීවත්. අපි කවුරුත් දන්නේ ආයුර්වේදය අපි හොයන්නේ වයසට ගියා. වැඩි දැන් අපි දන්නවා මේ ක්‍රීස් එකේ පවා මේ මධ්‍යස්ථානයේ පවා වැඩිපුර වෛද්‍ය පහසුකම් ගන්නේ අපේ වැඩි. සාමාන්‍යයෙන් අපේ රටේ වෛද්‍ය විද්‍යාව ඇතුලේ නැත්නම් වෛද්‍ය පහසුකම් ඇතුලේ වැඩිපුර ආයුර්වේද ක්‍රමයේ සම්බන්ධ විශ්වාසය කියලා දෙන්නේ අපේ රටේ වැඩි. මාත් ඇතුලේ නේ. එතකොට ඒ හින්දා අපි වත්තල ප්‍රාදේශ සභාව හැටියට විශ්ව මේ පරිශ්‍රයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් විතරක් නෙවෙයි. ආයුර්වේද මධ්‍යස්ථානයක් මෙතන හදනවා. එහා පැත්තේ අපේ පුස්තකාලයක් තියෙනවා. ඒ පුස්තකාලය අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ඉතාම හොඳ සේවාවක් ලබා දෙන පුස්තකාලයක් බවට පෞද්ගලික දවසටපත් වුණා. ඒකට උපහාරයක් ඇටියට ඒක ඇගීමක් ඇටියට තමයි අපේ ජනාධිපතිතුමා අනුත්සානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පහුගියදා මේ පුස්තක ජංගම පුස්තකාල අපිට ලබා දුන්නේ. ඒ හින්දා පුස්තකාලය තියෙනවා කියවීම කරන්නත් පුළුවන් අපේ රටේ අපේ ප්‍රදේශයේ වැඩිහිටියන්ට. ඊළඟට ආයුර්වේද මධ්‍යස්ථානයේ තියෙනවා නේද? අසනීප වුණාම ආයුර්වේද ට්‍රීට්මන්ට් එකක් ගන්න නැත්නම් ඒ වෛද්‍ය පහසුකම් ගන්නත් පුළුවන්. අර එහා පැත්තේ අපි සැලසුම් කරලා තියෙනවා එල්ඩර්ස් කෙයාර් සෙන්ටර් එකක් හදන්න. වැඩිහිටියන්ට පහසුකම් සලසන එල්ඩර්ස් කෙයාර් සෙන්ටර් එකක් හදන්න. දැනටත් අපි අපේ අයවැය යෝජනාවක් හැටියට ඒක සම්මත කරගෙන තිනවා. අපේ මුදල් ටිකක් අවශ්‍ය වෙනවා. මුදල් ටික හම්බෙච්ච ගමන් අපි මේ එහා පැත්තේ වැඩිහිටියන්ට අවශ්‍ය කරන මේ ප්‍රදේශයේ එල්ඩර්ස් කෙයාර් සෙන්ටර් එක හදන්න. මම නිකන් හිතුවා අපේ නිලධාරි මණ්ඩලයේ මහත්තුරුත් එක්කත් ඒ වගේම අපේ මන්ත්‍රීතුමන්ලත් එක්කත් කතා කරා. දැන් කියවන්න මධ්‍යස්ථානයක් තියෙනවා. ආයුර්වේද මධ්‍යස්ථානයක් තියෙනවා. එහා පැත්තේ වැඩිහිටි කෙයාර් එක නැත්නම් වැඩිහිටියන්ට පහසුකම් සලසන කෙයාර් සෙන්ටර් එකක් හදනවා. මට නිකන් හිතුණා ඒකත් එක්කම එහා පැත්තේ වැඩිහිටියන්ට ජිම් එකක් දාලා ගන්නවා හොඳයි කියලා. මොකද සාමාන්‍යයෙන් අපේ මම දන්නේ හර්ෂක හොඳට දන්නවා. සාමාන්‍යයෙන් අපිට බොඩි කල්චර් එක නැත්නම් බොඩි ලැන්ග්වේජ් එක කියන්නේ බොඩි කල්චර් එක ගැන කල්පනා කරන්න වෙන්නේ අවුරුදු 50 වෙනකන් නෙමෙයි 50න් පස්සේ. ලෝකේ දැන් අලුත් කන්සෙප්ට් එක තමයි අවුරුදු 50ට වැඩි එකක් තමයි තමන්ගේ
බොඩි කල්චර් එක ගැන කල්පනා කරන්න. එහෙම නැත්නම් තමන්ගේ අභ්‍යන්තරික මොනවාද පෞරුෂය නැත්නම් ඒ තීන තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ ඒගොල්ලෝ. එහෙනම් වැඩිහිටියන්ට අවශ්‍ය කරන මේ පහසුකම් ටික සලස්සද්දී වැඩිහිටි කෙයා සෙන්ටර් එක වගේම ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය කරන තමන්ගේ ඇඟපත එහෙමත් නැත්නම් තමන්ගේ පෞරුෂය එහෙමත් නැත්නම් තමන්ගේ ශරීරය සුවව තබා ගන්න අවශ්‍ය කරන මැදිහත් වීමත් කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන ඒ සඳහා තමයි අපේ දැක්ම තියෙන්නේ. ඒ වැඩිහිටියන් අපි අද මේ වෙනකොට පටන් ගන්නවා තරුණයන්ට මහාකාගොඩ ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු. අපි ඒක පටන් ගන්නවා. අපේ ඒකිට සාගර ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරා. නවලෝක ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරා. විශේෂයෙන් විවෘත කරනවා ඒකේ රැට දල්පන්දු කරන ක්‍රීඩාංගණය. ඒ වගේම කිරෝල පිටිය ප්‍රදේශයේ අපිට දැන් අපි සැලසුම් කරලා තියෙනවා ඉතාමත් කඩිනමින් පටන් ගන්නවා රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගණය. ඒ වගේම අපි අද මාටගොඩ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනවා. ඒ තරුණයන්. ඒ වගේම අපි අපේ අයවැය ප්‍රකාශයේ අපේ ප්‍රදේශවාසීන්ට කිව්වා අපේ කුඩා අවදියේ පෙරපාසල් පද්ධතිය සංවර්ධනය කරනවා. 1982 ඉඳන් වත්තර ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කරපු දවසේ ඉඳන් අපේ ප්‍රදේශයේ ප්‍රාදේශ සභාව ඇතුලේ හදලා තියෙන්නේ පෙරපාසල් 4යි. ඒත් අපි කිව්වා මේ වසරේ අපි පෙරපාසල් 10ක් හදනවා කියලා. අපි පෞද්ගලික ජනවාරි මාසයේ ආරම්භ කරා අලුත් පෙරපාසල් දෙකක්. ඒ ආරම්භ කරේ බෝපිටිය 1යි බෝපිටියේ 1යි අනිත් එක අමුණුගම ඇලෙන්නේ මොලේ. දැනගත් අපි අලුතින් පෙරපාසල් දෙකක් විවෘත කරලා තියෙනවා. ඒතකොට අපි විශ්වාස කරන අපිට මේ වසර ඇතුළත තව පෙරපාසල් 4ක් ආරම්භ කරලා පෙරපාසල් 10ක් ඇතුළත අපේ ප්‍රදේශයේ ජනතාවට හදලා දෙන්න ඕනේ. අපි පෙරපාසල් ටික වැඩි දියුණු කරනවා, අලුතෙන් පෙරපාසල් හදනවා, ක්‍රීඩාංගන සංස්කරණය කරනවා, ක්‍රීඩාංගන වැඩි දියුණු කරනවා. තමයි. එහෙම ඇවිල්ලා වයසට ගියාම අවශ්‍ය කරන පහසුකම් ටික තමයි මේ අද වෙන්නේ. ඒ කියන්නේ පෙරපාසල් අවධිය, තරුණ අවධිය ඊළඟට වැඩිහිටි අවධියට ફોකස් කරපු එහෙම අවධානය යොමු කරපු ක්‍රමවේදයක් තමයි අපි වත්තර ප්‍රාදේශීය සභාව තුනේ. එහෙනම් අපි කල්පනා අපිට දීලා තියෙන ජනවරමක් මේ ජනවරම අනුව කටයුතු කළ යුතුයි. අපේ රටේ අපේ ප්‍රදේශීය ජනතාවගේ මහජන සෞඛ්‍ය වගේම අපේ ජනතාවගේ ක්‍රීඩා කෞශල්‍ය වගේම පෙරපාසල් අයගේ මේ දරුවන්ගේ මේ අධ්‍යාපන කටයුතු හොඳින් යහමින් කරගන්න අවශ්‍ය කරන දේ කරනවා. මේක ඉතාම අපි කියන්නේ මේ දරුවන්ගේ 50%ක්වත් අපි අපේ පෙරපාසල් පද්ධතිය ඇතුලේ මුදල් ගන්න සම්පූර්ණ සියල්ල නොමිලේ. ඇඳුම නොමිලේ, පොත නොමිලේ, වාහන ටික නොමිලේ, පොත්පත් ටික සියල්ල නොමිලේ, මේස් ටික සපත්තුව පවා නොමිලේ, කෑම ටිකක් දෙන පෙරපාසල් තමයි. මම දැක්ක මේ පෙරපාසල් පද්ධතිය පාලනය කරන අපේ ඒජෙන්ටි මෙලා ඉන්නවා. ඒගොල්ලෝගේ අධ්‍යාපන මට්ටමත් අප්ඩේට් කරන්න, එහෙමත් නැත්නම් වැඩි දියුණු කරන්න අපිට අවශ්‍ය කරන දේ අපි කරන්න සැලසුම් හින්දා විධිමත් පෙරපාසල් පද්ධතියක් සහ ප්‍රදේශයේ ඉතාම ජනප්‍රිය පෙරපාසල් පද්ධතියක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි කල්පනා කරනවා අපේ තරුණයන්ගේ ක්‍රීඩා කෞශල්‍ය පුළුවන් උපරිමය වැඩි කරන්න ඕනේ. අපි මෑතකදී තීරණයක් ගත්තා ක්‍රීඩාංගන ඔක්කොම බාරකරුවෙක් නැත්නම් සුපර් එක්ස්පෝරර් එකක් කරනවා කියන අපේ ක්‍රීඩාංගන ටික දිනු කරගන්න සහ වග වෙන්න අවශ්‍ය කරන වැඩි අධ්‍යයනය කරනවා කියන්නේ.
ඒ හින්දා මෙන්න මේ පිළිවෙලත් එක්ක අපේ ප්‍රදේශයේ ජනතාවට යහපත් සමාජ තත්ත්වයක් ජීවන තත්ත්වයක් හදන්න තමයි බලාපොරොත්තු. ඒක තමයි අපිට තියෙන වරම. අපේ කාලේ අවසන් වෙනකොට නියතයෙන් අපි මේ බලාපොරොත්තු වෙච්ච කාරණා ටික සපුරපු ආයතනයක් බවට පත් වෙන්නේ. ඒ සඳහා අපේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීතුමියන්ලාගේ සහාය අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලේකම් ප්‍රමුඛ සියලුම නිලධාරී මණ්ඩලයේ මහත්මයන්ගේ සේවක සහෝදර සහෝදරයන්ගේ අපි අපේ සහාය අපිට ඒ සහාය බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා වත්තර බාධි සභාවක් කියන්නේ අපි හැමෝගම ආයතනයක්. අපි හැමෝගම ජීවන වෘත්තිය කියන ස්ථානයේ සේවකයෝ ගත්තොත් එහෙම නැත්නම් අපේ මන්ත්‍රී මණ්ඩලය ගත්තොත් ඒගොල්ලෝගේ වග වෙන ස්ථානයක්. එහෙනම් අපි හැමෝටම සාර්ථක කරගන්න අවශ්‍ය කරන මැදිහත් වීම සහ ප්‍රදේශවාසීන්ට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරමින් වත්තර ප්‍රාදේශ සභාව ලංකාවේ ප්‍රධානම ප්‍රාදේශ සභා අතරින් ඉතා ඉහළම තැනක් ස්ථානගත කරන්න ඔයගොල්ලෝ හැමෝටම අවස්ථාව ලැබේවා, ධෛර්යය ලැබේවා, ශක්තිය ලැබේවා, ඒ වගේම ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ආශා කරනවා.